ශ්‍රී ලංකාව කියලා කියන්නේ වර්ග කිලෝමීටර් 65610කින් යුත් ඉන්දියන් සාගරයේ තියෙන දූපත් රාජ්‍යයක්. ඔබ දන්නවා දූපත් රාජ්‍යයක තියෙන වටිනාම සම්පත තමයි සාගරය. ඒ වගේම අපේ රටට නීත්‍යානුකූලව අපේ රට වගේ 8 ගුණයකින් යුත්. එනම් වර්ග කිලෝමීටර් 5,17,000ක මුහුදු ප්‍රදේශයක අයිතිය තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම මීටත් වඩා විශාල මුහුදු කලාපයක් අපිට අයිති වෙන්න තියෙනවා. අද ලෝකයේ තෙල් වලින් වැඩිම ප්‍රමාණයක් එන්නේ මුහුදු පතුලෙන්. රත්තරන් වගේම මේ ලෝකයේ තියෙන වටිනාම ඛනිජ සම්පත් තියෙන්නේ මුහුදේ. ඉන්දියන් සාගර කලාපය කියලා කියන්නේ තවමත් හරියට ගවේෂණය නොකළ නමුත් වටිනා මුහුදු කලාපයක්. මේ සාගර කලාපයට අයිති වටිනා කොබෝල්ට් ඛනිජ නිධියක් අපේ රටට අයිති වෙනවා. ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ කලාපයට අයත් මුහුදු සීමාව ආශ්‍රිතව සාගර පතුලේ කඳු පන්ති 3ක් තියෙනවා. ඒ අතරින් මීටර් 300ක් පමණ ගැඹුරු මුහුදු පතුලේ ඇවනාස් මවුන්ටන් නම් කන්ද මත කොබෝල්ට් නම් විශේෂ ඛනිජ වර්ගය තියෙනවා. මේ කොබෝල්ට් නිධියේ වටිනාකම ඩොලර් බිලියන 120ක් පමණ වෙනවයි කියලා දැනට දල වශයෙන් ගණනය කරලා තියෙනවා. මේක වැලියු ඇඩ් කරොත් මේ ඛනිජ සම්පතේ වටිනාකම 30-40 ගුණයකින් වැඩි වෙනවා. ශ්‍රී ලංකාව සුරපුරයක් කරන්න පුළුවන් මේ ඛනිජ සම්පතට. හැබැයි මේ සම්පත අපේ අසල්වැසි රාජ්‍ය අත්පත් කරගන්න විවිධ කුමන්ත්‍රණ දියත් කරනවා. බැටරි නිෂ්පාදනයට යොදාගන්නේ මෙන්න මේ කියන කොබෝල්ට්. ලැප්ටොප්, ස්මාර්ට්ෆෝන් හදන්නත් මේව ගන්නවා. මුහුද කියලා කියන්නේ ඉමක් කොනක් නොමැති වටිනා සම්පත් වලින් ආඩ්‍ය වෙච්චි ආකාරයක්. අපිට මේ කියන සම්පත්වල නීත්‍යානුකූල අයිතිය තියෙද්දිත් වෙනත් රාජ්‍යයන් වලට හිමි වෙනකල් බලාගෙන ඉන්න එක අපි විසින් අපේ අනාගතයම විනාශ කර ගැනීමක් නෙමෙයිද? ඒ නිසා අපේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න තරුණ ප්‍රජාව විදියට අපි ඉස්සරහට එමු. ජෙන්සී පරම්පරාව විදියට අපි අපේ සම්පත් රැකගන්න පෙරට එමු.